බුණු තුතුරෝර් අද පාඩමෙන් අපි රුමේනියානු භාෂාවෙන් වෙලාව කියන්නේ කොහොමද කියලා ඉගෙන ගමු. රුමේනියන් ජාතිකයන් පැය 24 වෙලාව භාවිතා කරන අතර වෙලාව ඔවුන් කියනකොට ඕර කියන වචනයත් ෂි කියන වචනයත් ඔවුන් භාවිතා කරනවා. හොඳයි. සිංහල භාෂාවෙන් අපි වෙලාව කියනකොට කාලයි, හමාරයි, ට කාලයි කියලා විශේෂ වචන කිහිපයක් භාවිත කරනවා නේද? ඉතින් රුමේනියානු භාෂාවෙදිත් ඒ වගේම වචන කිහිපයක් භාවිත කරනවා. ඒ තමයි කාලට අපි කියනවා ෂි උන්ස් ෆෙර්ත්. හමාරට අපි කියනවා ෂි ෂුමතාතේ. එතකොට ට කාලයි කියන එකට අපි කියනවා ෆර් උන්ස් ෆෙර්ත්. හොඳයි, අපි දැන් උදාහරණ කිහිපයක් බලමු. අටට අපි කියනවා ඕරා ඕප්ට්. ඕරා ඕප්ට්. එතකොට 8:15ට අපි කියන්නේ ඕප්ට් ෂි උන්ස් ෆෙර්ත්. ඕප්ට් ෂි උන්ස් ෆෙර්ත්. එතකොට 8:00මාරට අපි කියන්නේ ඕප්ට් ෂි ජුමතාතේ. ඕප්ට් ෂි ජුමතාතේ. අටයි 35ට අපි කියන්නේ ඕප්ට් ෂි ත්‍රේසෙජ් ෂි චින්ච්. ඕප්ට් ෂි ත්‍රේසෙජ් ෂි චින්ච්. එතකොට 8:45ට අපි කියන්නේ නොව ෆර උන්ස් ෆෙර්ත්. නොව ෆර උන්ස් ෆෙර්ත්. එතකොට 8:55ට අපි කියන්නේ නොව ෆර චින්ච්. නොව ෆර චින්ච්. හොඳයි, මම කලින් කිව්වා වගේ රුමේනියානු ජාතිකයන් වෙලාව කියන්නේ පැය 24 වෙලාවෙන්. ඉතින් අපි ඒකටත් උදාහරණ කිහිපයක් බලමු. දෙකට අපි කියන්නේ ඕරා 14. ඕරා 14. 4:10ට අපි කියන්නේ 16 ෂි zece. 16 ෂි zece. 7:15ට අපි කියන්නේ 19 ෂි උන්ස් ෆෙර්ත්. 19 ෂි උන්ස් ෆෙර්ත්. දවල් 1:00ට අපි කියන්නේ 13 ෂි ජුමතාතේ. 13 ෂි ජුමතාතේ. එතකොට 8:45ට අපි කියන්නේ ඕරා 12 ෂි 14 ෂි චින්ච්. ඕරා 12 ෂි 14 ෂි චින්ච්. එතකොට 10:55ට අපි කියන්නේ ඕරා 12 ෂි 2 ෂි 15 ෂි චින්ච්. ඕරා 12 ෂි 2 ෂි 15 ෂි චින්ච්. හරි, අපි මේ විදිහටත් ඉගෙන ගමු. 4ට 20යි කියලා කියන්නේ අපි 4 ෆර 12 ෂි චින්ච්. 4 ෆර 12 ෂි චින්ච්. එතකොට 4ට 20යි කියලා අපි කියන්නේ 4 ෆර 12. 4 ෆර 12. ෆර 12 ෂි චින්ච්. එමත් නැත්නම් ෆර 12. එතකොට 4ට 10යි කියලා අපි කියන්නේ 4 ෆර 10. 4 ෆර 10. එතකොට 4ට 5යි කියලා අපි කියන්නේ 4 ෆර චින්ච්. 4 ෆර චින්ච්. ෆර 10
for a change. හොඳයි. ඉතින් ඔයාලට වෙලාව කියන්න මේ කෙටි පාඩම වැදගත් වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. නැවත පාඩමකින් හමු වෙමු. දරවදරේ